Hi. Hi කියන්න. ඔන්න අද අම්මී සුරිකි රස වගේම ගුණයෙන් පෝෂණයෙන් වැඩි කෑමක් හදන්න තමයි හදන්නේ. ඉතින් මේක චුටි බබාලුණුත් කන්න දෙන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව මගේ සුරිකිට හදලා දීපු කෑමක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ කෑම එක ටිකක් වණ්ඩු වගේ වණ්ඩු හදන විදිහටම තමයි හදන්නේ. හැබැයි අපි සාමාන්‍ය වණ්ඩු හදන හාල් පිටි වගේ දේවල් දාන්නේ. ඒව දාන්නේ නෙමෙයි හදන්නේ. ඉතින් මම එකපාරක් සුරිකිට හදලා දුන්නා. මේ දෙවෙනි පාරේ ඉතින් try කරලා බලලා තමයි ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලගේ බබාලටත් මේක හදලා දීලා බලන්න. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා මේකට ඕන වෙන්නේ මොනවද කියලා. මේකට ඕන වෙනවා කැඳ කොළ ටිකක්. ඊට පස්සේ අපි මේක හදන්නේ ඕට්ස් වලින්. ඉතින් හදන ප්‍රමාණය ඕට්ස් වෙනස් වෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේක මේ සුදිකිට බීප් ඕට්ස් එකේ භාගයක් තමයි මම ගත්තේ. ඊට පස්සේ පොල් පැන් ඕන වෙනවා. මම පොල් පැන් එක හදලා තියාගත්තා ලේසියෙන් ඉන්න වීඩියෝ එකට. ඊට පස්සේ පොල් කිරි ටිකක් ඕන වෙනවා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. මම අද ගන්නේ පොල් කිරි. ඉතින් දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම අපි මේ ඕට්ස් ටික මේ වෙන්ඩර් කරගන්න ඕන. පොල් කිරි දාලා ඕට්ස් ටික මම මේකට වෙන්ඩර් එකට දාගෙන වෙලා මේ ඔන්න පොල් කිරි එක දාගන්නවා. ඉතින් පොල් කිරි මේ ටික ටික දාගන්න මොකද මේක ගොඩාක් දියට ඕන බැටර් එකක් නෙවෙයි. පස්සේ මම මේකට මේ සීනි ටිකකුත් දාගත්තා. කොහොම ඉන්නේ සුටි කියලා ගන්න එපා. සීනි ටිකකුත් දාගත්තා. ඔයාලට රස අනුව සීනි දාගන්න. ඊට පස්සේ මම මේක මෙහෙම හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. පොල් පැන් එකේ. මේ තියෙන්නේ අපේ බැටර් එක. අන්තිමට තියෙනවා මෙන්න මේ ගානට. ගොඩාක් දිය කරගන්න එපා. මොකද අපි මේකට පාන් පිටි, හාල් පිටි මුකුත් දාන්නේ නැහැ නේ. ඕට්ස් වලින් විතරයි හදන්නේ. ඒ නිසා මෙන්න මේ ගානට තමයි තියෙන්න ඕනේ. මේක දැන් පැත්තකින් තියලා අපි කැඳ කොළ ටික ගොඩ ගහගමු. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ විදිහට මේ කැඳ කොළ ටික ගොඩ ගහගන්න තමයි තියෙන්නේ. මම මේ ටූත් පික් ටික තමයි ගහගන්නේ. එහෙනම් මේ විදිහට ගහගන්න තමයි තියෙන්නේ. ගොඩ ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට මේ කැඳ කොළම ඕනේ නැහැ. අර මේ අපි මොනවද අර මේ මට ඒක කියනම මතක නැහැ මේ අපි ওই වණ්ඩු එහෙම හදු මේ මොනවද කප් කේක් එහෙම හදද්දි ගන්නෙ අන්න ඒව වුණත් මේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක කැඳ කොළේ හැදුවම තමයි අර නියම රස එන්නේ. ඊට පස්සේ මම මේ කැඳ ගොට්ටේ මේ අර ටිකක් වැඩි වගේ උඩට වගේ වැඩි පුරු ටික මෙහෙම නිකන් කතරෙන් කපලා දානවා ටිකක් රවුමට. ඔයාලත් එහෙම වැඩි වගේ නම් ටිකක් කපලා දාගන්න. දැක්ක නේද? දැක්ක නේද සූටික්ගේ වැඩ? ඒව ඩෝංගාල මේ එකක්. අපිට තියෙන්නේ මේ හදාගත්ත කැඳ ගොට්ටට මෙන්න මෙහි අපි අර වණ්ඩු දානවා වගේ දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ඉස්සර වැඩි දාගන්න එපා. ඉතින් මම මේක දානකම් වතුර එකක් ලිපට තියලා තියෙන්නේ රත් වෙන්න. ඔන්න තියෙනවා අපි හදාගත්ත මේ ඕට්ස් වණ්ඩු ටික. ඉතින් මේකට මම චොකෝස් මේවා ටිකක් දානවා. ඉතින් මේක අවශ්‍යම නැහැ. ඔයා කැමති නම් විතරක් දාගන්න. මේකට නැත්තම් කජු මුදනම් පරන් ඒ වගේ දේවල් දාගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ඔන්න ලිපට තියලා තියෙන්නේ මේක තැම්බෙන්න හොමාලින්. අපි විනාඩි 20කට විතර පස්සේ බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විනාඩි 15කට පස්සේ තමයි මම මේ ඇරලා බලන්නේ. ඔන්න තියෙනවා අපේ මේ ඕට්ස් වණ්ඩු ටික. ඉතින් ටූත් පික් එකකින් පොඩ්ඩක් චුට්ටක් මෙන්න මෙහෙම බලන්න පුළුවන් ගහලා මේක තැම්බිලාද කියලා. ලාවට තැම්බිලා තියෙන්නේ. තව විනාඩි 5ක් විතර තිබ්බනම් නැති කියලා මට හිතෙනවා. තව විනාඩි 5ක් විතර තියලා බලමු. මම මේ කලරින් චුට්ටක් දාගත්ත දෙකකට ටිකක් ලස්සන පෙනුමක් ගන්න කියලා. මේ විනාඩි මහලක පෙනුමක් ආවේ නැහැ ඒකේ. වහලා තියමුකෝ ආයි. ඉතින් ඔයා මේක මෙන්න මේ වගේ චූටි බබෙක්ට දෙන්න හදනවා නම් මේ කලරින් එකතු කරගන්න එපා. මම හිතන්නේ නිකමට වගේ එකතු කරේ. මොකද ඒ දෙක මම මෙයාට දෙන්නේ නැහැ. කලරින් එකතු කරගන්න නැතුව මේ හදන්න. එහෙනම් අපි දැන් ගිහින් බලමු අපේ වණ්ඩු එක රෙඩි වෙලා ඇති. කොහොමද මේක තියෙන්නේ කියලා. නේද? නන්දරට පෙන්නනවා නේද ඔයා මේ ඕට්ස් වණ්ඩු හදපු විදිය? හායි. අය අද කරන්නේ. ඔන්න තියෙනවා අපි උණු උණුවෙම හදාගත්තු වණ්ඩු ටික. පේනවනේ රස්නේ. තාම දුම යනවා. ලස්සනට තියෙනවා මේ තාම උණුයි. ඒ නිසා මේ පොඩ්ඩක් මේ නිවෙන්න තියන්න ඕන. නිවෙන්න තියලා අපි මේකේ මේ කොලේ ගලවමු. සූටික්කිට මම වෙනදට ඕට්ස් වලින් හදලා දෙන්නේ පෑන් කේක් නේ. ඉතින් එයා ටිකක් පෑන් කේක් රෙසිපිය එන්න කන්න අතිමදි කරා. ඒ නිසා තමයි මම මේ විදිහට try කරලා බලුවේ. ඉතින් අපි දැන් බලමුකෝ මේක කොලේ ගලවලා ඇතුළ කොහොමද කියලා. ඉතින් මේක මේ රස්නේ තාම නිසා මට අතින් කඩන්න බෑ. ඒ නිසා මම පිහියකින් ඔයාලට කපලා පෙන්නන්නම්. නැද්ද කොහොමද කියලා. මේ පේනවනේ හොඳට තැම්බිලා තියෙන්නේ අමු ගතියට නැහැ. ඔන්න තියෙනවා අපි හදාගත්ත වණ්ඩු එක. ඉතින් මේ තියෙන්නේ ඕට්ස් වණ්ඩු ටික. ඔන්න පේනවා. දැන් අපි රස බලන්න හදන්නේ. අපි සෙට් එකකින් දෙන්න අපි දෙන්න. ඉතින් මේක මේ තාම උණුයි. මේ හවස තේ එකක් එක්ක එහෙම තමයි මේක මරුවට ගැලපෙන්නේ. මම තේ හදන්න කියන්නේ අනිත් එක බෑනේ. ඔයාලා මම කියනවට හදලා බලන්න ඕට්ස් පැකට් එකක් අරගෙන මේක ඇත්තටම වණ්ඩු වලට වඩා රසයි. හදලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මීට කලින් ඔයාලා හදලා තියෙනවා නම් රස කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හරි නේද?
එහෙනම් මම සෝටික්ගේ ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. බයි. චාව්. මම අද ඉතාලි භාෂාවෙන් කතා කරන්නේ. චාව්.